හලෝ යාළුවනේ. ඉතින් එන්න අද මාත් එක්ක යමු ගාල්ලට පුංචි ට්‍රිප් එකක්. ඉතින් අපි මේ කටුනායකින් හයිවේ එකට එන්ට්‍රන්ස් එක අරගෙන හයිවේ එකේ යන ගමන් තමයි ඉන්නේ. ඒ අතරමඟ චූටි බඩගින්නකට අපි නැවැත්තුවා. ඉතින් මේ රෙස්ටුරන්ට් එකෙන් තමයි අපි බබල් ටී අරගත්තේ. මේක මම ඔයාලට මතක් කරන්නම්. බීච් ඇන්ඩ් වයිල්ඩ් කැම්පින් කියන පේජ් එකේ ඉන්න නවොත් අයියා තමයි අද අපිට අපේ කැම්පින් එකට ෆුල් සපෝට් එක දෙන්නේ. කතාවෙන් කතාව අපි නවෝද අයියාගේ ගෙදරටම ආවා. අපිට වෙල්කම් ඩ්‍රින්ක් එකක් හම්බුණා. මේ ඉන්න මල්ලි තමයි අපිත් එක්ක මුළු නයිට් එකම හිටියේ. ඉතින් මේකත් බීලා අපි හෙමින් බලපිටිය බීච් එකට ආවා. ලොකේෂන් එක ෂුට්ටක් බලලා යන්න කියලා. අපි මෙතනට එනකොට ඇත්තටම වෙලාව හවස 4:45 පහට කිට්ටු කළා වගේ. ඉතින් බලන්නකෝ කොච්චර ලස්සනද කියලා. ඇත්තටම ගාල්ල නගර ජීවත් වෙන කෙනෙක්ට නම් මේක අරම පුදුම දෙයක් නෙවෙයි. හැබැයි මමත් ෆස්ට් ටයිම් තමයි මේ ගාල්ලට ආවේ. ඉතින් බලන්නකෝ කොච්චර ලස්සනද කියන මේ ලොකේෂන් එක. ඇත්තටම මුලින්ම අපේ ගයිඩ් එක කතා කරපුවම අපිට ලොකු මෙනු එකක් එව්වා. අපි එකෙන් තෝරගත්ත මෙන්න මේ බාබකියු මෙනු එක. ඇත්තටම අපිට බඩ පැලෙන්න කන්න හම්බුණා මේ මුළු නයිට් එකේම. අපි ගොඩක් එන්ජොයි කරා. ඒත් එක්කම චූටි ඩ්‍රින්ක් එකකුත් දැම්මා. ඉතින් මේ විදිහට තමයි අපේ මුළු නයිට් එකම ගෙවුනේ. කෑවා, බීවා, සින්දු කිව්වා, නැටුවා. මේ විදිහට හරිම විනෝද විදිහට අපි මේ මුළු නයිට් එකම ගත කරා බීච් එකක් ගාව. දවසේ උදේ view එක මෙන්න මේ විදිහට තමයි අපේ ටෙන්ට් එක ඕපන් කරපු ගමන්ම අපිට දකින්න ලැබුණේ. ඇත්තටම එතකොට වෙලාව උදේ 6ට විතර ඇති. 6 පහුවෙලා. මාරම ලස්සනයි, මාරම නිදහස්. එදා දවසේ ගොඩක් වැස්සා. අපි ඇත්තටම හිතුවේ අප බීච් එකට ගාගෙන යයිද දන්නෙත් නැහැ කියලා. අපි ඒ තරමටම බය වෙලා හිටියේ. ඔය ඉන්න මගේ හස්බන්ඩ්. අපි මේ විදිහට තමයි අපේ ටෙන්ට් වල view එක තිබ්බේ. එතකොට අපි බීච් එක අයින තමයි හිටියේ. ඔන්න ඔය විදිහට තමයි එදා දවසේ ගෙවුනේ. මේ ඉන්න මල්ලිලා දෙන්න තමයි අපේ ගාව මුළු නයිට් එකම අපිත් එක්ක හිටියේ. එතකොට මේ විදිහට අපිට උදේට ටී එකක් හම්බුණා. ඉතින් රසම රස ටී එකක් මේ බීච් view එකත් එක්ක රස විදිත්ති. ඒක අමුතුම හැඟීමක්. මට නම් කියන්න තේරෙන්නේවත් නෑ. ඇත්තටම මගේ ජීවිතේ ලැබපු ලස්සනම අත්දැකීමක් විදිහට අද දවසේ මට කියන්න පුළුවන්. ඔය ඉන්න මම කොහොම හරි උදේ ටී එකෙන් පස්සේ අපි ආවා බ්‍රෙක්ෆාස්ට් ගන්න. අපි චේන්ජ් කරගෙන මෙන්න මේ විදිහට අපිට බ්‍රෙක්ෆාස්ට් එක ලෑස්ති කරලා තිබුණා. රසම රස කිරිවත් ලුණු මිරිස් එක්ක චිකන් කරි එකක්. ඇත්තටම ඒක මාරම රසයි කියන්න තේරෙන්නේ නැහැ. මං හිතන්නේ view එකත් එක්ක හින්දා නිසා වෙන්න ඇති. ඉතින් මේ විදිහට අපි මෙන්න මේ ලස්සන බල උදේ බ්‍රෙක්ෆාස්ට් එක අරගත්තා. මේ වීඩියෝ එකේ ඉන්න කට්ටිය මට ඔයගලන්ට හඳුන්වලා දෙන්න බැරුව ගියා. මගේ හස්බන්ඩ්, එයාගේ අම්මා, එයාගේ නංගි සහ නංගිගේ හස්බන්ඩ් තමයි අද මේ ට්‍රිප් එක ආවේ. ඉතින් මේ තමයි මං ආසාවෙන්ම යන්න හිටපු තැන. බලපිටිය බීච් එකේ මේ ලොකේෂන් එක මම ගොඩක් දැකලා තියෙනවා. කට්ටිය වීඩියෝස් ගන්නවා. ඉතින් ඔන්න ඔය විදිහට එදා දවස අපි ගත කරා. තව වීඩියෝ ගොඩක් තියෙනවා. ඉස්සරහ වීඩියෝ එකකින් මම ඒ ඔයගලන්ට දාන්නම් බලන්න. ඉතින් මම මෙතනින් එහාට මගේ වොයිස් නවත්තනවා. එතනින් එහාට ලස්සන ෆොටෝස් ටිකක් ඔයගලන්ට බලා ගන්න පුළුවන්. පාළුව මකනා කවියක්සේ හැසේවි නම් මා සවනේර වූ දිදි රැඳීදිවි නම් පාළුව මකනා කවියක්සේ හැසේවි නම් මා සවනේර වූ දිදි රැඳීදිවි නම් ඔබ කිසිදා මා සිත නොතලා රැඳේවි නම්
තුරා ආදරේ කියන්නම් මල්ලට රේනුසේ ඔබ ළඟ ඉන්නම් සඳට තරුවසේ තනියම කන්නම් නෙතට කඳුලසේ නෙත ළඟ ඉන්නම් මියන තුරා ආදරේ කියන්නම්